තෙරුවන් සරණයි. හැම දිනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම ඔයාලට වෙනස්ම මාතෘකාවක් පිළිබඳ පොඩ්ඩක් කතා කරන්න හිතුවා. ඒ කියන්නේ කාන්තාවන් විදිහට අපි ශක්තිමත් කාන්තාවක් විදිහට මේ සමාජයට අවතීර්ණය වෙන්න ඕන. ඒ කියන්නේ අද සමාජය දිහා බැලුවහම කාන්තාවන් අපි හැමෝම දන්නවා කාන්තාවන් පීඩණයට පත්වෙන තැන්. ඒ කියන්නේ අම්මා කෙනෙක්ගේ ඉඳලා අපේ වැඩිමහල් සහෝදරියෝ, අපේ නංගිලා, ඒ වගේම අපේ දුවලා අපි මොන ආකාරයෙන් බැලුවත් අපි කායිකව, මානසිකව හිංසනයට ලක් වෙන අවස්ථා තියෙනවා. ඉතින් මම කියන්නේ අපි කාන්තාවන් තමයි. අපි උප්පත්තියෙම කාන්තාවක් විදිහට මේ ලෝකෙට බිහි වුණා. නමුත් අපි කුඩා අවදියේ දැන් අපි ඊට පස්සේ ළමා අවදිය ඊට පස්සේ අපි තරුණ වෙනවා නේද? ඊට පස්සේ අපි මැදිවියටපත් වෙනවා. ওই විදිහට අපේ ජීවිතේ එක එක කාල වකවානු අපි පහු කරමින් එනවා. එතකොට අපේ අද ගත්තොත් අද බොහෝ පිරිසක් ඇත්තටම මම කැමති අපි කාන්තාවක් වුණාට අපි කාන්තාවක් කියන වචනේ පරිසමාර්ථයෙන්ම කාන්තාවක්ගෙන් සමාජයට ඉටු වෙන්න ඕන දේවල් අපේ දැන් සමාජයට කලින් දැන් අපි ගෙදර බැලුවොත් අපේ ගෙදරට අපේ නිවසේ කියන්නේ විවාහක නම් සාමියාට දරුවන්ට ඊට පස්සේ විවාහ වෙලා නැත්නම් දෙමාපියන්ට සහෝදරයින්ට නේද ඊට පස්සේ අපි සමාජය ගැන බලුවොත් අපි සමාජයට අපෙන් ඉටු යුතු යුතුයකම් වගකීම් කොටසක් තියෙනවා. එතකොට දැන් අද කාලේ ඇත්තටම කියනවා නම් කාන්තාවන් බොහෝ තමන්ගේ යුතුයකම් වගකීම් ඉටු කරගෙන තමයි මේ ජීවිකාව අරගෙන යන්නේ. ඔය අතරේ දැන් අපි අපි අතීතය ගැන චුට්ටක් හැරලා බැලුවොත් අපිට නිකන් අර කාන්තාවක් කියවහම පස්සේ අපේ පසුබිම හැදිලා තියෙන්නේ මේ අර නිකන් ලන්ද බොළඳ මේ අර අන්න ඒ වගේ චරිතයක්. ඒ කියන්නේ සමාජයට යන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ගියත් නිකන් අර මේ අපි පිරිමියෙක් නෙවෙයි අපි කාන්තාවක්නේ. අපිට කාන්තාවුන් මේ දේවල් කරන්න බෑ. අන්න ඒ වගේ තත්ත්වයක්. නමුත් දැන් අපි ඒ අතීතය අපිට වැදගත් වෙන්නේ නැහැ. මම කියන්නේ අද සමාජයේ අපි ජීවත් වෙද්දී අපි වෙනස් වෙනවා. පිරිමියා කියන එකත් ගැහැණිය කියන එකත් ඒ නම් දෙකෙන් අපිට එකක් ලැබිලා තිනවා අපි කාන්තාව නැත්නම් අපි ගැහැණිය. නමුත් මම කියන්නේ නමට විතරයි අපි සීමා කරන්න ඕන. මම නම් හිතන විදිහ. ඒ කියන්නේ කාන්තාවක් නැත්නම් ගැහැණියක් දුවෙක් ඒ චරිතය අපි අද කරගෙන යනකොට අපි නම අපිට උරුම වෙච්ච නම අපි ස්ත්‍රීලිංග පුරුෂලිංග කියවන දැන් අපි ස්ත්‍රියක්. එතකොට හැබැයි අපි හැමදාම මේ කාන්තාවක් කිව්වම ඉස්සර මේ තියෙනනේ සමාජයේ පිළිගැනීමක් පිරිමියෙක් කිව්වහම ටිකක් අර එනවා එකපාරටම මේ දැන් උනත් කුඩා දියණියකට මේ මොකක් හරි අපිට සමාජයෙන් ඒ දියණියගේ ඔළුවට දැම්මොත් එහෙම පිරිමියෙක් කියන්නේ නිකන් අර මේ ශරීර ශක්තිය වැඩි හැමදේම මේ බරක් උනත් උස්සන්න පුළුවන් පිරිමියෙකුට විතරයි බර වැඩක් කරන්න පුළුවන් පිරිමියෙකුට විතරයි එතකොට රැකියාවක් කරන්න පුළුවන් පිරිමියෙකුට විතරයි රැකිය දැන් අද කාලේ කාන්තාවත් රැකියාවල් කරනවනේ ඒක නෙවෙයි මං කියන්නේ දැන් නිකන් හිතනකො ගම්බද දරුවෙක් ගැන හිතුවොත් මොකද අපිත් ගම්බද හින්දා ගම්බද දරුවෙක් ගැන හිතුවොත් මේ අර දැන් ගම්බද කාන්තාවකට කරන්න පුළුවන් කියන්නේ කරන්න පුළුවන් දේවල් ඊට පස්සේ පිරිමියා කරන්න ඕන දේවල් කියලා බෙදලා තියෙනවා. එතකොට දැන් ගෙදර උයන පිහින දේවල් ළමයිගේ ඒ දේවල් රෙදි සෝදන ඒ ඉදිනදා ඒ වැඩ කටයුතුත් එක්කම් බැලුවහම පස්සේ ඕන්නම් කාන්තාවක් රැකියාවකට යන්න පුළුවන්. ඊට අමතරව බැලුවොත් ඇයි අපිට කරන්න බැරි අපේ ගෙදර පිරිමි කෙනා වගේම අපිට දැන් අපේ තාත්තා හරි අපේ අයියලා මල්ලිලා හරි අපේ ස්වාමියා හරි කරනවා නම් වෙන වෘත්තියක්. ඒ කියන්නේ යා සමහරට ගොවිතැන් කරන්න පුළුවන් නේද? කාර්මික ශිල්පියෙක් වෙන්න පුළුවන්. මේ ඒ වගේ විවිධ දේවල් තියෙනවනේ. පිරිමි අය කරන නේද? වෘත්තීය මට්ටමින්. එතකොට ඒ වගේ දෙයකට ඇයි අපිට යොමු වෙන්න බැරි?
අපිට යොමු වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට කිව්වොත් අපි දැන් තමන්ගේ ස්වාමියා මේ කරන්නේ මේ මොකක්ද ගොවිතැන් කියලා කියමුකෝ. නේද? නැත්නම් එයා ගව පාලනයක් කරනවා, ගවයින් නැති කරනවා හරි නැත්නම් අපි නිකන් හිතමු මේ අපිට හොඳම උදාහරණය ගොවිතැන් කරනවා කියලා කියමුකෝ. මොකද මම අත්දැකීම් ලබන හින්දා මම කියන්නේ මගේ අත්දැකීම් සහිතව මම මේ කතා කරන්නේ. අපිට පුළුවන් වෙන්න ඕන කාන්තාවක් වුණත් අපි ස්වාමියාත් එක්කන් එකට. එයාට ලොකු අත්පලක් දෙන්න පුළුවන්. මොකද අපි වෙනස් වෙන්නේ අර නමින් විතරනේ. අපිට එයාට වගේම ශරීරයක් තියෙනවා. නේද? හොඳ මොලයක් තියෙනවා. අනේ ඇත්තටම කියනවා නම් මේ හැමෝටම හොඳ ශරීර අතපය තියෙනවා. නේද? ඉතින් අපිට අත් දෙක ඕන අපිට දෙයක් කරන්න අත් දෙකේ ඒ වගේ කායික ශක්තියක්, නිරෝගී කායික ශක්තියක් තියෙනවා නම් ඇත්තටම ඕනම කාන්තාවකට පුළුවන් පිරිමියෙක් හා සමානව අන්න ඒ වගේ දේවල් කරන්න. ඒ කියන්නේ මම හරි කැමතියි. මොකද මම නම් අද ඇත්තටම කියනවා නම් කුඹුරට ගිහිල්ලා කරන්න ඕන මොනවාද? සියලු දේවල් මම කරන්නත් දන්නවා. සියලු දේවල් මම කරලා අත්දැකීම් ලැබලත් තියෙනවා. ඒ වෙනුවෙන් මම කැප වෙනවා. මම මගේ සියලු ශ්‍රමය කායික මානසික වශයෙන් මම ඒ වෙනුවෙන් කැප වෙනවා. ඒ කැපවීම මත අද මම මේ තෘප්තියක් ලබනවා. ඒ වගේම මම දියුණුවක් ලැබලා තියෙනවා. එතකොට මං අද දැන් මේ කියන්න කැමතියි තමන් කාන්තාවක් කියලා පස්ස ගහන්න එපා. ඒ කියන්නේ පස්සට යන්න එපා. ඉස්සරහට යන්න. තමන් සමහරට මේ වෙනකොට මේ කහන කවුරු හරි ඉන්නවනම් තමන්ගේ සාම්පුරුෂයා නැතුව ජීවත් වෙනවා නම් හරි සාම්පුරුෂයා විදේශගත වෙලා ඉන්නවා නම් හරි සාම්පුරුෂයා රැකියාවක නිරත වෙලා ඉන්නවා තමන් දරුවෝ බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා ඒ මං කිව්ව මොනම තරාතිරමක හරි ඉන්න කාන්තාවක් තනියම දැන් එයාට වෙනවා මේ තමන්ගේ ස්වාමියා කරගෙන ව්‍යාපාරික කටයුත්තක් හරි ගොවිතැන් කටයුත්තක් හරි වෙන යම් මොකක් හරි ගෙදර මොකක් හරි බිස්නස් එකක් කරා කියලා කියමුකෝ නේද නිකන් හිතන්නකෝ නිකන් ගරාජ් එකක්ම කරා කියලා කියමුකෝ හැබැයි අරයා ඉඳලා ඒක කරලා වෙලා විදේශගත වෙනවා කියලා කියමුකෝ එතකොට අන්න අරක අතනදිම බංකොලොත් වෙනවා මොකද කරගෙන යන්න පිරිමි කෙනෙක් ගෙදර නැහැ ළමයි පොඩි එක්ක දුවලා විතරයි ඉන්නේ අම්මත් එක්කන් අන්න එහෙම රටාවක් අද ගොඩ නැගෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ? අපි යැපෙන ස්වාමියාර රැකියාවක් කරලෙන මුදලින් පමණයි. නමුත් අපිට පුළුවන් නම් අපේ ස්වාමියා වෙනුවෙන් එයා ඉතුරු කරලා ගිය දෙයක් අපිට යලි පණ ගන්නවන්න කාන්තාවන් විදියට ඒක තමයි මම දකින දිරිය කාන්තාවක්. මොකද ස්වාමියා ළඟ ඉන්නම අවශ්‍ය නැහැ. හැබැයි ඒ වගේ කාන්තාවන් ඉන්න ස්වාම්පුරුෂයෝ ඇත්තටම වාසනාවන්තයි. මම හිතන්නේ ඒ වාසනාවේ ස්වාමිවරු අත්විඳින ස්වාමි පුරුෂයොත් ඇති. මොකද මම පෞද්ගලිකව දන්නවා මගේ ස්වාමියාත් එයා දන්නවා. එයා විදේශගත වෙලා ඉඳලා තියෙනවා. එයා රැකියාව කරලා තියෙනවා. එතකොට එයා කරන පුණ්‍ය කටයුතු වලදී එයා නිවසෙන් බැහැර වෙලා මාස ගණන් අවුරුදු ගණන් හිටියත් එයාගෙන් කරන්න ඕන නිවස ඇතුලේ වැඩ කටයුතු සියල්ලම මම නොපිරිහෙලා කාන්තාවක් කියලා ඉන්නේ නැහැ. මට කවුරු නැතත් මම දිරිමත්. මම දිරිය කාන්තාවක් කියන එක මම දන්නවා. මම ඒ සියලු දේවල් කරලා ඒ සියලු දේවල් අතපහුව කරන්නේ නැතුව මම කරනවා. මොකද මට අපිට තියෙන්න ඕන හයිය හිත. නේද? කාන්තාවක් වුණත් අපිට පුළුවන් නම් අද සමාජය අර කියනවනේ පිරිමියෙකුට විතරයි මේ දේ කරන්න පුළුවන්නේ. පිරිමි ශක්තිය කියන්නේ එයාලට එහෙම බර වැඩ කරන්න පුළුවන්. එයාලට තමයි ඒක කරන්න පුළුවන්. අපිට බෑ මෙහෙම බර නේද? සාමාන්‍යයෙන් කිලෝ 50ක බරක්වත් අපිට උස්ස ගන්න බෑ කියලා කියනවනම් ඒක ලැජ්ජාව වෙන්න ඕන. මොකද මේ අපිට ඒ පන්නරෙල් තියෙන්න ඕන. අද අපි ඒකත් එක්කන් ඒ පන්නරෙත් එක්කන් ජීවත් වුණොත් අපිට මේ සමාජයේ කිසිම බයක් සැකයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. සමාජෙට ගිහිල්ලා අපි කාන්තාවර පැරණි කාන්තාව වගේ මුළු ගැන්විලා පස්සට ගිහිල්ලා ජීවත් වුණොත් අද සමාජයේ මේ අපිට මේ සමාජෙට මුහුණ දෙන්න බැරි වෙනවා. කියන්නේ මේ එන්න ප්‍රශ්න වලට නොබියව මුහුණ දෙන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. හැබැයි අද අපි කරන්න ඕන මේ දැන් අපි තනියම පාරේ කරුවල වෙලාවක හරි දැන් සාමාන්‍යයෙන් ඕන කෙනෙක් බිය වෙන අවස්ථාවකනේ දැන් රෑ වෙලාවක කාන්තාවක්ට පාරේ යන්න වෙනවා තනියම. නමුත් මේ ඒ වෙලාවට අපි අර ඇත්තටම බීතියක් ඇති වෙනවා. හැබැයි අපි දැනගන්න ඕන මේ අපි කාන්තාවක් වුණත් අපිට ආත්ම ශක්තියක් තියෙන්න ඕන මේ මට යන්න පුළුවන්.
මොකද මට ඒ වගේ ආත්ම ශක්තියක් තියෙනවා. මට බය නැහැ. මම බය නැහැ කියන එක හිතට ආවොත් අපිට අපිට එන හිතට එන බය නැති වෙලා යනවා. ඒ වගේම අද සමාජයේ ගොඩාක් ඔය කාන්තාවන්ට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ඔන්න ඔය නැති බියක් ඇති කරගන්න හින්දා වගේම අපේ පවුල් තුලින් අපි අපේ දරුවන්ව අපේ දුවලව දියණියවරු සමාජයට අවතීර්ණය කරන්නේ හරීම මේ භීතියක් ඇතිව. ඒ කියන්නේ මේ පැරණි රටාවක් නේ. හැබැයි අපි අද දැනගන්න ඕන අපි එහෙම නෙවෙයි. අපි ඕනම දෙයකට අපිට මුහුණ දෙන්න පුළුවන් පසුබිමක් අපි හදා ගන්න ඕන. ඒ කියන්නේ හැම දෙයකටම කිසිම බයක් නැතුව එඩිතරකම ආත්ම ශක්තිය ඇති කරගන්න ඕන. ඒ ඇතිවීමත් තුළින්ම මේ අපේ ජීවිතේ අපිට මේ සාර්ථක කරගන්න පුළුවන්. ඒ කියන්නේ කාන්තාවක් මේ හැම දෙයක්ම නේද? පුළුවන් වෙන්න ඕන. හැම දෙයකටම මේ කියන්නේ මේ තමන්ට මේ මොකද පිරිමි කෙනාටම විතරක් ගෙදර බර උහුල ගන්න හරි ඒ එන වැටුපෙන් ජීවත් වෙන්න විතරක්ම හිතන්න එපා. දැන් අපි නිකන් හිතමු රුපියල් 40000ක වැටුපක් එනවා ස්වාමියාගෙන්. හැබැයි ඒකම බලන් ඉඳලා හරියන්නේ නැහැ නේද? අද ඒ වගේ වැටුපකින් අද අපිට ජීවත් වෙන්න අමාරුයිනේ. එතකොට අපි දැනගන්න ඕනේ එහෙනම් අපිටත් තව ඒ හා සමානව උපය ගන්න පුළුවන් සංරැකියාවකින් හරි මොන හරි මාර්ගයක් අපි යහපත් මාර්ගයකින් නේද? කාන්තාවන්ට අද කාලේ ඕන තරම් දේවල් කරන්න පුළුවන් නේ. සංරැකියා කරන්න පුළුවන්. මේ ඉතින් ඒ වගේ මේ සංරැකියාවක් කරලා ඕන කාන්තාව ඕන තරම් ඉන්නවා. ගඩොල් කපනවා. මේ සිමෙන්ති සම්බන්ධ මල් පෝච්චි හදනවා. ඒ වගේ විවිධ දේවල් ඇඳුම් අහනවා. තව එතකොට බිම් එක එක නේ බිම්මල් වගා කරනවා. ඒ වගේ මේ පැල තවන් තියෙන ඒ වගේ අපි එක නොකි කියු සියලු අපි දන්නේ නැති කියන්නේ අද බලනකො මාධ්‍ය බැලුවොත් නේද YouTube එකක් බැලුවත් කොච්චර දේවල් තියෙනවද ඒ වගේ දෙයකින් අපිට යමක් උපය ගන්න පුළුවන් නම් අපි කාගෙන්වත් මේ අතපාලා ඉල්ලන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට නෑ කියලා කාගෙන්වත් මේ මත යැපෙන්න අවශ්‍යතාවයකුත් නැති වෙනවා. ඒ හින්දා මේ අද ඒ වගේ අද ජීවත් වෙන්න ඕන සමාජයට ගැලපෙන විදිහට අපේ ආර්ථිකයට අපිට යම් මේ අත්වලක් වෙන්න පුළුවන් නම් ස්වාමියාට ඒක තමයි කාන්තාවක් විදිහට යහපත් කටයුතු වලින් අපිට එයාට අත්වලක් වෙන්න පුළුවන් නම් කාන්තාවක් විදිහට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම අපේ දියණිවරුන්ට ආදර්ශමත් මාවක් නේද? එහෙම වෙන්න පුළුවන්. ඉතින් මං කියන්නේ ඒක තමයි කවදාවත් පස්සට වෙන්න එපා. හැමදේම කරනවා නම් තමන්ගේ සහපුරුෂයා හරි නේද? තමන්ගේ සහෝදරයා හරි තමන්ගේ පියා හරි යම් දෙයක් එයා රැකියාවක් හරි වෘත්ති මට්ටමේ මොනවා හරි දෙයක් සංරැකියාවක් හරි ගොවිතැන් වැඩක් හරි කරනවා නම් ඔයාලා යන්න. ගිහිල්ලා එක හා සමානව කටයුතු කරන්න වැඩ කරන්න. බලන්න පොඩ්ඩක් try කරලා ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලට ඒ උත්සාහය සඵල කරගන්න පුළුවන්. අපි එකතු වෙලා අපි අපේ දිරිමත්කම ඒගොල්ලන්ට හයියක් වෙන්න ඕනේ. ඒගොල්ලන්ට අත්වලක් වෙන්න ඕනේ. ඒක තමයි ඉතින් අපේ කාන්තාවන් විදිහට අද අපෙන් වෙන්න ඕන දේ නේද? ඒ හින්දා අපිට එතකොට කාගෙවත් යැපෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි සම්පූර්ණයට මේ එයා අපි ළඟ හිටියත් නැතත් එයාට ඉන්න තැනක ඉඳලා හරි එයා රැකියාවක් කරනවා වෙන්න පුළුවන් නේද? මොන මේ අවස්ථාවක එයා මොන තැනක ජීවත් වුණත් එයාට සතුටු වෙන්න පුළුවන්. මට ඉන්නේ දිරිය කාන්තාවක් නේ. මගේ බිරිඳ දිරිය කාන්තාවක් කියලා සතුටු වෙන්න පුළුවන්. එහෙනම් අපි හැමෝම ඒ தත්ත්වය උදා කරගන්න උත්සාහ කරන්න ඕන. සියලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.